මට ඔබතුමාගේ පළාත් පාලන මැතිවරණ ඔබ ඉදිරිපත් වෙනවා. කුමන ප්‍රදේශයෙන්ද? කුමන ප්‍රාදේශ සභාවද? කුමන නගර සභාවද? ඔබතුමාගේ නමත් සඳහන් කරමින් ඒක මට පැහැදිලි කරන්න. මම මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේ පන්විල ප්‍රාදේශ සභාවේ උඩුගල සහ පිටවල යන ඡන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටු ලකුණෙන් තරඟවදිනවා. ඔබ මෙවර ගම වෙනුවෙන් නියෝජනය කරන්නේ. ඔබ ගමට මොකක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ? කෙටියෙන් සඳහන් කරොත්. ගමට අපේ ගමේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ යටිතල පහසුකම් වල ලොකු අඩුපාඩුවක් තියෙනවා. මාර්ග පහසුකම්, එතකොට චලය, එතකොට පාසල් වලත් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ වගේම දහම් පාසල් වල ඒ වගේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ වගේම ගොවිතැන සම්බන්ධ ගත්තොත් එහෙම සත්ත්ව හානි ගොඩක් වෙනවා කියලා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපට. ඉදිරියට මේ මම ඉතින් බලන්නේ අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ වගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන එක තමයි මගේ ප්‍රධාන බලාපොරොත්තුව. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන සියලුම ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඔබතුමාගේ යම්කිසි දැක්මක් තියෙනවද මේ ගම වෙනුවෙන්? තියෙනවා. අනිවාර්යයෙන්ම මම ඒක තමයි කිව්වේ. මේ ප්‍රදේශයේ සියලුම ජනතාව වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ඒ වගේම අපේ ගම දෙපැත්තෙම තියෙනවා විහාරස්ථාන දෙකක්. ඒකේ ආගමික කටයුතු අපේ ජනතාව වෙනුවෙන් දෙපැත්තෙම සිද්ධ වෙනවා. ඒවා ඇතුළු පාසල් වල කටයුතුත් ඒ සියල්ලම හොඳ වැඩක් ජනතාවගේ සුබසිද්ධිය සඳහා කරන්න පුළුවන් උපරිම වැඩ කරන එක තමයි මගේ අරමුණ. මෙවර ප්‍රාදේශ සභාවේ ඡන්දේ ඔබතුමා විශිෂ්ට ජයග්‍රහණයද කියලා බලාපොරොත්තු වෙනවා. මම අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒක ඒකාන්තයි. මෙවර ආණ්ඩුව ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තුවක් අපේ රටේ මහ ජනතාව තියාගෙන හිටියා. ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ මේ ආණ්ඩුව හොඳ වැඩක් කරයි කියලා තමයි. මේ විශාල බලාපොරොත්තුවක් තියාගෙන තමයි වර්තමාන ගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා පත් කරගත්තේ. ඉතින් එතුමා පිළිබඳව ලොකු විශ්වාසයෙන් ආවත් දැන් මිනිස්සුන්ට ඒ විශ්වාසය අඩු වෙලා වගේ දැනෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ලොකුම බලාපොරොත්තුනේ මගේ රටේ ජනතාව බඩු මිල ප්‍රශ්නේ, එතකොට හොර වැඩ, එතකොට වැරදි වැඩ ගොඩක් දේවල් සිද්ධ වෙනවා කිව්වා. ඒ වගේ රාජ්‍ය ආයතන වේවා, පුද්ගලික ආයතන වේවා, ඒ ගොඩක් ආයතනවලත් දැන් ප්‍රාදේශීය සභාව වේවා හැමතැනම වගේ ගොඩක් වැරදි වැඩ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුදල් ගසා කැම් හරි මොනවා හරි ප්‍රශ්න ඒවා අපිට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා කියනවනේ. ඉතින් ඒ සියල්ලෙන්ම අපේ රට මුදාගැනීමේ අරමුණෙන් තමයි මේ ජනාධිපතිතුමාට මිනිස්සු ඡන්දය දුන්නේ. ඉතින් මේ ඒ වුණාට ඉතින් දැන් ආර්ථික වශයෙන් ගොඩක් මිනිස්සු පහළට වැටලා ඉන්නේ. හාල් කිලෝ එක ලොකු මිලකින් ඉහළ ගිහිල්ලා, පොල් ගෙඩිය වැඩි වෙලා, ඒ වගේ බස් ගාස්තු ඒ හැමදේම වැඩි වෙලින්ද මිනිස්සුන්ට දැන් උදේ වැඩට යන කුලිය වැඩ කරන කෙනෙකුට දවසට රුපියල් 2500ක් ගත්තොත් එහෙම හවසට හාල් ටිකයි පොල් ටිකයි අරගෙන ගෙදර එනකොට ඊට පස්සේ දරුවන්ගේ පාසල් වල ප්‍රශ්න, ක්ලාස් ෆීස් දෙනකොට මොනවත් ඉතුරුවක් කරගන්න බැරි තත්වයට පත් වෙලා තියෙන. ඉතින් මිනිස්සු ගොඩක් අපහසුතාවයෙන් ඉන්නේ. ඉතින් වර්තමාන ජනාධිපතිතුමාට තියෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන එක. එතකොට වැරදි වැඩ කරපු අය හොයන ඒවා ඉතින් පොලිසියට බාරයි. එයාලා ඒක හොයයි. ඉතා ඉක්මනට මේ මිනිස්සු ගොඩ දාන්න මිනිස්සුගේ තියෙන ප්‍රශ්න ටික විසඳුම් හොයන එක තමයි මම නම් දකින්නේ අපේ ජනාධිපතිතුමාට කරන්න තියෙන ඉස්සෙල්ලම කරන්න තියෙන වැඩේ. ඒක මොකක්ද මතය ඔබතුමාගේ? මගේ මතය දැන් මම එන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. මම දන්න විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට වෙනුවෙන් විශාලම වැඩ කොටසක් කරපු කෙනෙක්. බැලුම් අහනවා තමයි. ඉතින් මිනිස්සු විවිධාකාර මිනිස්සු ඉන්නවා, බනිනවා. නමුත් මම දන්න විදිහට නම් මගේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග අපි හැමෝම අද නිදහසේ ජීවත් වෙන්නේ. පාරේ යන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ මේ දේශපාලනය වුණත් කරන්නේ ඒ රාජ්‍ය නායකයා හින්දා. වසර 30ක ශාපලත් යුද්ධයක් අපේ රටේ තිබ්බේ. ඒ යුද්ධෙත් ඉවර වෙලා සංවර්ධන කටයුතු ඉතාමත් වේගෙන් ඉවර කරපු රාජ්‍ය නායකයෙක්, දැවැන්ත සංවර්ධන කටයුතු මේ රට තුළ ක්‍රියාත්මක කරපු රාජ්‍ය නායකයෙක්. ඒ වගේම පාසල් වල වැඩ ගොඩක් කරුණා. ඒ වගේම මහින්දෝදේ විද්‍යාගාර ඒ වගේ ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතින් එතුමා කවදාකවත් අපට නම් අමතක කරන්න බෑ. ඒ හින්දා මම තීරණය කරා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින එක තමයි මට සුදුසුම කියලා. ඒ හින්දා තමයි මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තෝරගත්තේ. මොකද ඒ ජනාධිපතිතුමාගේ පුතා තමයි නාමල් රාජපක්ෂ. මේ මට හිතෙනවා එතුමා ඉදිරියේදී තාත්තා කරාට වඩා හොඳ වැඩ කොටසක් මේ මව්බිම වෙනුවෙන් කරයි කියලා. ඒ විශ්වාසය මත තමයි මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වුණේ. ජනතාවගෙන් ඉල්ලන්න තියෙන මොකක්ද ඉල්ලන්නේ? ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ අපේ ප්‍රදේශයේ සියලු ජනතාවට කියන්න තියෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඔබේ වටිනා ඡන්දය මා වෙනුවෙන් ලබලා දෙන්න. මම ඔබ වෙනුවෙන් කළ යුතු ඔබ වෙනුවෙන් ඔබේ දරුවා වෙනුවෙන් හෝ මේ බිම වෙනුවෙන් හෝ ගහ කොළ වෙනුවෙන් හරි මට කරන්න පුළුවන් උපරිම ශක්තිය යොදලා ඔබ වෙනුවෙන් කළ යුතු අවංක සේවය මම පන්සිල් පද පහටත් අනුගත වෙලා කළ යුතු සේවය අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. එහෙම කරනවා විතරක් නෙවෙයි පුළුවන් තරම් ශක්තිය ධෛර්යය යොදලා ඔබ වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටිකත් ඉටු කරලා දෙනවා. ඒ හින්දා ඔයාලගේ වටිනා ඡන්දය මේ පාර මා වෙනුවෙන් භාවිතා කරන්න මම අනිවාර්යයෙන්ම මේවල ජයග්‍රහණය කරනවාමයි. ඔබතුමාගේ නම කෙටියෙන් සඳහන් කරන්න. නම කියන්න ඡන්දේ මධ්‍යස්ථාන මේ පළාත් පාලන ආයතනය කියන්නේ. මගේ පළාත් පාලන ආයතනයේ පන්විල ප්‍රාදේශීය සභාව තරඟ වදින්නේ උඩුගල සහ පිටවල කොට්ටාශයෙන්. මගේ නම රුවන් චාමල රාජපක්ෂ.